මෙන්න අද වාර්තා වූ තවත් විශේෂ පුවතක්. පසුගියදා විවාහයෙන් වෙන් වූ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පිළිබඳවයි මේ විශේෂ පුවත. ಭಾರತ ලක්ෂණ මහතාගේ ආදරණීය දියණිය වූ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මේ වනකොට ක්‍රියාකාරී දේශපාලනයේ කැපී පෙනෙන චරිතයක්. ඇය සම්බන්ධයෙන් පසුගිය කාලේ වැඩිපුර කතාබහට ලක් වුණේ ඇගේ පෞද්ගලික ජීවිතය ගත්ත විශේෂ තීරණයක් නිසා. හිරුණිකා ප්‍රේමචන්ද සිය සැමියා වූ හිරාණි අට්ටෝවිට සමග වසර 10ක් පුරාවට පැවති විවාහය අවසන් කරමින් දෙදෙනා සාකච්ඡා කොට වෙන්වීමට තීරණය කිරීමේ පුවත. ඉතින් කොහොම වුණත් මේ වෙන්වීමෙන් පස්සේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සමාජ මාධ්‍යයට ඇගේ පුංචි දරුවන්ගේ වීඩියෝ සහ ඡායාරූප එකතු කරමින් තිබෙනවා. ඉතින් වාර්තා වෙන විදිහට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇගේ දරුවන්ට වැඩිපුර කාලය යොමු කරමින් ඇගේ දරුවන් සමගම කාලය ගත කරන බවයි තොරතුරු වාර්තා වන්නේ. කොහොම වුණත් බොහෝ දෙනාගේ ප්‍රාර්ථනාව වෙලා තියෙන්නේ වසර 10ක විවාහ ජීවිතය ගත කළා වගේ දරුවන්ගේ කාර්යයන් සඳහා මෙන්ම ඔවුන් දෙදෙනා යලිත් එක්වේවා යන්න හිරාන් සහ හිරුණිකා දෙපළ නැවතත් එක්වේවා යන්න බොහෝ දෙනාගේ බලාපොරොත්තු වෙලා තියෙනවා. පසුගිය කාලේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අයෙකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධව වැරදිකරු බවට පත් වුණා. ඒ අනුව ඇයට බරපතල වැඩ සහිතව වසර 3ක සිරදඬුවම් නියමුණා. එහිදී ඇයට චෝදනා 21ක් එල්ල වූ බවටයි තොරතුරු වාර්තා වුණේ. කෙසේ වෙතත් මෙහිදී අධිකරණ විනිසුරුවරිය පවසා සිටියේ ඇය සිදු කර ඇති වරදේ ප්‍රමාණය සම්බන්ධව ගණනය කිරීමේදී ඇයට වසර 69ක සිරදඬුවමක් නියම කළ හැකි බවයි. නමුත් දඩ ගෙවීම මගින් එය අඩු කරගත හැකි බව එතුමිය පවසා තිබෙනවා. කෙසේ වුවත් මෙහිදී ඇය ඉල්ලා සිටියේ ඇයට ඉතා කුඩා දරුවන් කිහිප දෙනෙක් සිටින නිසා ඇයගේ දඬුවම ලිහිල් කරන ලෙසයි. ජනාධිපති නීතිඥයෙක් භාවිතයෙන් ඇය මෙම ඉල්ලීම ඉල්ලා සිටියා. මේ ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුව ඇයට නිදහස ලැබුණේ. කෙසේ වෙතත් වරකදී ඇය පවසනවා තමා සිරගත වී සිටියේදී තමාගේ සැමියාගේ ආදරය තමාට හොඳින්ම දැනුණු බව. කෙසේ වෙතත් අපේ ප්‍රාර්ථනයත් ඔවුන් දෙදෙනාටත් එක් වේවා යන්නයි. ඉතින් මෙවැනි දේ දැනගන්න අපේ නාලිකාව දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න.